අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්. අල් කුර්ආනයේ 27 වෙනි සූරාව 64 වෙනි වාක්‍යයේ මෙසේ සඳහන් වෙනවා. අයිලාහුම් මාල්ලාහි කුල් ආතු බුර්හානකුම් ඉන් කුන්තුම් සාදිකීන්. අල්ලාහ් සමග වෙනත් ඉලාහු තිබේද? ඔබලා සත්‍ය පවසන්නේ නම් ඔබලා සත්‍ය පවසනුවේ නම් ඔබලාගේ සාක්ෂි ගෙන පැමිණෙන්න යනුවෙන් නබිතුමනි පවසන්න කියා මෙම සූරාවේ සඳහන් වෙනවා. මෙම සූරාව පහළ වන විට අවුරුදු 1400ට පෙර එකල විසු අරාබිවරු බොහෝ පිළිම වන්දනාමාන කරමින් සිටියා. එම පිළිමයන් අල්ලාහ්ගෙන් වෙන් වූ තනි තනි වස්තුන් බව ඔවුන් පවසමින් සිටියා. එපමණක් නොව එම පිළිමයන් වන්දනාමාන කළ විට ඒවා අල්ලාහ්ගේ සමීපයට රැගෙන යන බව ඔවුන් විශ්වාස කරමින් සිටි බව අල් කුර්ආනයේ සඳහන් වෙනවා. එසේ ඔවුන් විශ්වාස කළ එම වැරදි විශ්වාසය අල් කුර්ආනය ප්‍රතික්ෂේප කර මෙසේ සඳහන් කරනවා. අල්ලාහ් සමග වෙනත් ඉලාහු පිළිමයන් සිරිෂ්ටි වස්තුවන් වෙනත් කිසිම වස්තුවක් තිබේද? තිබෙනවා නම් ඔබලාගේ සාක්ෂියන් ගෙන පැමිණෙන්න කියා මෙම ආයාවේ පැහැදිලිව සඳහන් වෙනවා. මෙම ආයාව පහළ වූ කාලයේ කිසිම අරාබිවරයෙක් කිසිම පිළිමයක් රැගෙන විත් නබිනායකතුමාට පෙන්වා මෙන්න මෙය අල්ලාහ්ගෙන් වෙන් වූ තනි වස්තුවක් කියා ඔවුන් පැවසීමට නබි නායකතුමාට එය පෙන්වා පැවසීමට ඉදිරිපත් වූයේ නැත. ඉදිරිපත් වීමට පෙළඹුණෙත් නැහැ. හේතුව කුමක්කෝ වස්තුවක්, කුමක්කෝ පිළිමයක්, කුමක්කෝ දෙයක් පෙන්වා මෙය අල්ලාහ් සමග සිටිනවා කියා පෙන්වීමට ඔවුන් උත්සාහ කළොත් එය අල්ලාහ් සමග අල්ලාහ් හැර එය තනි වස්තුවක් නොවේ කියා නබිනායකතුමා පවසන බව ඔවුන් දැන සිටියා. එය තමා කලිමාවේ අර්ථය. අල්ලාහ් හැර කිසිම වස්තුවක් නැත. ලා ඉලාහා ඉල්ලල්ලාහ්. අල්ලාහ් හැර කිසිම සිරිෂ්ටි වස්තුවක් නැත. අල්ලාහ් හැර කිසිම දෙයක් නැත කියා අල් කුර්ආනයේ සඳහන් වන කලිමාවේ සත්‍යය නබිනායකතුමා පැහැදිලිව පෙන්වන බව උන් දන්නා නිසා කිසිම වස්තුවක් පෙන්වා මෙය අල්ලාහ්ගෙන් අල්ලාහ් හැර තනි වස්තුවක් තිබේ කියා පෙන්වීමට එම අරාබිවරුන් ඉදිරිපත් වූයේ නැහැ. එපමණක් නොව මෙම දේව වාක්‍යයේ මේ දෙවන්නට පවසනවා ඔබලා සත්‍ය පවසනවා නම් ඔබලාගේ සාක්ෂිය ගෙන පැමිණෙන්න කියා අඬගසනවා. අල්ලාහ් හැර කිසිම දෙයක් තිබෙනවායි කියා පෙන්වීමට කිසිම සාක්ෂියක් මෙලොවේ හෝ මෙම විශ්වයේ කිසිම තැනක කිසිම දෙයක් නැත. එසේනම් මම ඉන්නවායි කියන මෙම හැඟීම පවා අල්ලාහට අයිති හැඟීමයි. ඔබ දැන් පුදුම වෙනවා ඇත. දැන් බලන්න මගේ ශරීරය, මගේ ඇස් කන් නාසය කියන මෙම ඉන්ද්‍රියයන්, මගේ ශක්තිය, මගේ නුවණ, මගේ ආත්මය, මම කියන මෙම හැඟීම මේ සියල්ලම අල්ලාහට අයිති. මට මගේ කියා
කිසිම දෙයක් අයිති නැත. එසේ අයිති වුණොත් එසේ යම් දෙයක් අයිති වුණොත් අල්ලා හැර මමත් සිටිනවා කියා එම සිරිත් හැඟීම මතුවෙන්නට පටන් ගන්නවා. එම සිරිත් හැඟීම මතුවීම තමයි බරපතල පාපය සිරිත් කියා එය සමාව දීමට නුසුදුසු විශාල පාපයක් කියා අල් කුර්ආනයේ සඳහන් වෙනවා. එතකොට මේ සියල්ලම අල්ලාහට අයිති නම් මම කියන මෙම හැඟීම පවා අල්ලාහට අයිති නම් මම කවුද? මම කියලා එම හැඟීම පවා අල්ලාහගේ හැඟීමයි. අල්ලාහ කියන්නේ එතකොට කවුද? විශ්ව ශක්තියයි. විශ්ව ශක්තිය තමන් තුළ රඳවාගත් විශ්ව ශක්තියෙන් එහා ගිය පාරිශුද්ධ එම තත්ත්වය තමයි අරාබි භාෂාවෙන් අල්ලාහ් කියන්නේ. එයට ආරම්භයක් අවසානයක් නොමැති පාරිශුද්ධ විශ්ව ශක්තියෙන් ඔබට ගිය පාරිශුද්ධ ශක්තියක් තත්ත්වයක්. එම පාරිශුද්ධ තත්ත්වය ශක්තිය හැර වෙන කිසිම දෙයක් නැත. අල්ලාහ් හැර වෙන කිසිම දෙයක් නැත. තිබෙනවා නම් ඔබලාගේ සාක්ෂි ඉදිරිපත් කරන්න කියා අවුරුදු 1400ක් එදා සිට අද දක්වා අල් කුර්ආනය එම වැරදි විශ්වාසයේ සිටින වැරදි මතයේ සිටින අයට අඬගසමින් සිටිනවා. එම වැරදි මතයේ සිටින වැරදි විශ්වාසයේ සිටින අල්ලාහ් හැර වෙනත් වස්තුන් තිබේ වෙනත් වස්තුවක් තිබේ කියන එම වැරදි මතයේ සිටින මිනිස් සමූහ දෙස බලා තමා අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරන්නේ එසේ තිබෙනවා නම් ඔබලාගේ සාක්ෂි ඉදිරිපත් කරන්නට කියා. නමුත් අද අප ලෝකයේ වර්තමානයේ සිටින විද්‍යාඥයන් පවා විශ්ව ශක්තිය එකක් බවත් එය හැර එයට සාපේක්ෂව තවත් ශක්තියක් නොමැති බවත් ඔවුන් පිළිගැන තිබෙනවා. ඔවුන් පවා මෙන්න තවත් ශක්තියක් තිබේ කියා ඉදිරිපත් කිරීමට ඔවුන්ටවත් සාක්ෂියක් නැත. සාක්ෂියක් හම්බු වෙන්නෙත් නැත, හමු වුණෙත් නැත. එතකොට මම ඉන්නවා කියන මෙම හැඟීම මෙම ශරීරයට අයත් එම හැඟීමක් නොවේ. එයත් විශ්ව ශක්තියට සම්බන්ධ විශ්ව ශක්තියට අයිති හැඟීමක් බව කලිමාව අවබෝධ කරගත් උත්තමයන් එම අවබෝධයෙන් සිටින බව දැන් අපිට පැහැදිලිව පෙනෙනවා. එම අවබෝධය තමයි අල්ලාහ් හැර වෙන කිසිවක් නැත, වෙන කිසිම වස්තුවක් නැත, ඉන්නේ අල්ලාහ් පමණයි. එම අවබෝධයෙන් සිටින අය තමයි සත්‍ය අවබෝධ කරගත් උත්තමයන්. අල්හම්දුලිල්ලාහ්.